අද එන්නේ නැති වෙයිද දන්නේ නැහැ නේ බං. යකෝ අද ආවේ නැතුනොත් හොඳයි බං. උඹලා අර ඊයේ දුන්න ගෙදරට කරගෙන ආවා කියහන්කෝ. නැත්තම් අද වදින්නේ හැමින් නෙමෙයි ඈ ඔය කියාවනම්. අම්මට උඩු. ඊයේ ගෙදරට දුන්නා නේ බං. උඹ කරාද මං සැකියා? උඹ කරාද ඉස්කෝලේට? මාත් කරේ නෑ බං. උඹලා කරාද? අඩෝ මටත් කරගෙන ඉන්න බැරුණා ගියහන්කෝ ඉස්කෝලේට. අඩෝ සැකියා උඹ කරාද බං? ශනික පොත දියන්කෝ ලියාගන්න. මම මෙහෙම පොඩ්ඩක් ලිව්වා බං. සම්පූර්ණ ලිව්වේ නෑ. මම පොත දෙන්න ලියාගනින්කෝ. කොහොදියන් ශනික දියන් ලියාගන්න පොත. ළමයි මේ රේවති මිස් කිව්වා දෙන්න වෙන්නේ නෑ කියලා. මට කිව්වා මේ ගෙදර වැඩ ටික ඔයාලට දෙන්න කියලා. මේ ටික මම බෝඩ් එකේ ලියනවා. දැන් ඒ ටික ලියාගෙන ඉස්කෝලේදී කරන්න කිව්වා. ඊට පස්සේ මේ දැන් මම ලියන ටික ගෙදර ගිහලා ලියන්න කියලා රේවති ටීචර් කියන්න කිව්වා. ඔයාලා කෑ ගහනද මේ ටික ලියාගන්නේ නා? අඩේ මම හිතුවා හරි බං. අද රේවති ටීචර් එන්නල්ලුකෝ. අද රේවති ටීචර් එන්නල්ලු. ඒකනේ බං. මේ මොකද කරන්නේ අද ආතල්ලක් ගන්න ඕනේ ඈ. අද නම් ආතල්ලක් ගන්න ඕනේ ඈ. අඩේ මේ අපි ඉස්සරහට ගිහලා හොඳ සින්දක් දෙමුද කියන්නේ ආ. ගායනා මුසපත් කරමුද? මොකද කියන්නේ බන්ටුවා? අම්මට සිරි යමන් අද නම් දින් පන්තිය දෙවනත් එන්න සින්දු කියුම් බං. වරෙන් යන්න චනික රේවති ටීචර්ත් නෑනේ බං. යමන් ගොඩ කාලෙක සින්දුවක්වත් කිව්වේ නෑ බං. ආයි ගිහලා සින්දක් ගා අම්මට සිරියන සින්දු ටිකක් ගාමු යමන්. සුද්දා ඔබ පටන් ගනින් එන සින්දුවක් කියන්න. මේ ඉස්කෝලේට ලියාගනින් බං මම බෝඩ් එකේ ලිව්වා. නැත්තම් රේවති ටීචර්ගෙන් මටනේ බං බැනුම් අහන්න වෙන්නේ. අනේ මේ ඵලයන් බං යන්න. උඹ කියනවා කවුද බං ගණන් ගන්නේ? මේ සඳුනි. ඔක පස්සේ අපි ඉස්කෝලේට ටික කරමු බං. වරෙන් අපි සින්දුවක් කියලා අතල්ලක් ගමු. මොනාද බං? හරි එහෙනම් චැගියා කියන හින්දාම අපි එන සින්දුවක් කියලා පස්සේ ඉස්කෝලේට කරන්න ඕනේ නේ වරෙන් ඈ. ටීචර්ගෙන් නැත්තම් මට බැනුම් අහන්න වෙන්නේ. මොකද මටනේ වැඩ ටික දීලා ගියේ. මේ නම් ඉස්කෝලේට ගොඩක් දුන්නා. ඒ හින්දා සින්දුවක් දැක් කියලා පටන් ගන්න ඕනේ ඈ. තේරුණාද? හරි බං වරෙන් සින්දුවක් කියන්න අපි පස්සේ ඉස්කෝලේට කරමු. හරි මේ ඕයි වැඩක් නැහැ. සුද්දා මේ සින්දුවක් කියලා නග්ගලා ගනින් කෝ. මොකද්ද මං ඒ කිව්ව සින්දුව? ඊයා බං ඔබට ලැජ්ජ නැද්ද ගියහන්කො මොනාද ඒ කියන සින්දු? සිස් අප්පිරියයි බං බණන්. අනේ මේ ඵල යන්න මේ සැගිය උඹ පටන් ගනි සින්දුවක් කියන්නේ කෝ උඹ පටන් ගනි කෝ. වතුර නාලා දෙත කොන්නේ කඩාලා ඉන වටේ ගත්ත මල්ලි මොක? ශැගී ඔයා මට දේ සින්දුව කිව්වේ? ඔව් අනේ ඔයාට තමයි මේ සින්දුව කිව්වේ මම. ලස්සනයි නේද? ඔව් අනේ ගොඩක් ලස්සනයි මේ සින්දුව. ඔයා වගේම වගේ සින්දුවත් ගොඩක් ලස්සනයි ශැගී. අඩෝ මේ බන්ටුවා මේ උඹ කියපන් දැන් හරිද? මායි ශැගියයි කිව්වා සින්දුවක් හරිද දැන් උඹ කියපන්. රංජාගේ වගේම බොඩිය හදන්න ආසාවෙලා ජිම් එකට ගිහින් උදේම මරදාලා වේට්ස් කළා. අඩෝ සින්දු මේවා බං බන්ට අම්බනම් මාරයකින් බං. දැන් කවුද සින්දුව කියන්නේ? සඳුනිට කියන්න කියමුද සින්දුව? සඳුනි වා කියනවද සින්දුවක් කියනා? ඔයා කියනවනම් ඕන දෙයක් අනේ.